කවදා හරි පාරේ යනකොට හරි කෝච්චියක යනකොට හරි දැකලා තියෙනවද? පදික වේදිකාවල කොන්ක්‍රීට් ලෑලි අතරයි දුම්රිය පීලි අතරයි පොඩි හිඩස් තියලා තියෙනවද? ඇත්තක මේ නිකන්ම නිර්මාණයේ අඩුපාඩුවක් නම් නෙවෙයි. ඒ පිටිපස්සේ තියෙන්නේ හරිම වැදගත් විද්‍යාත්මක හේතුවක්. අන්න ඒ රහස ගැන තමයි අපි මේ විග්‍රහයෙන් හොයා බලන්න යන්නේ. හරි. අපි එහෙනම් මේ අභිරහස විසඳමු. මේකට විද්‍යාවේදී කියන නම තමයි තාප ප්‍රසාරණය. හරිම සරලයි. දේවල් රත් වෙනකොට ප්‍රමාණයෙන් ලොකු වෙන එක. අර පදික වේදිකාවලයි රේල් පීලිවලයි හිඩස් තියෙන්නේත් අන්න ඒ නිසයි. අද අපි මේ මාතෘකාව කොටස් කීපයකට කඩලා බලමු. මුලින්ම බලමු ඇයි හැමදේම රත් වෙද්දී ලොකු වෙන්නේ කියලා. ඊට පස්සේ රේඛීයව, ඒ කියන්නේ දිග අතට ඊළඟට වර්ගඵලයෙන් සහ පරිමාවෙන් මේක වෙන විදිහ ගැන කතා කරමු. ඊට පස්සේ ද්‍රවවල තියෙන විශේෂ තත්ත්වයක් උයි අවසානයේටම මේ නීතියට සම්පූර්ණයෙන්ම පිටින් යන හරිම පුදුමාකාර ද්‍රවයක් වෙන ජලය ගැනත් අපි කතා කරමු. හොඳයි. එහෙනම් යමු අපේ පළවෙනි කොටසට. මේ තමයි තාප ප්‍රසාරණයේ මූලිකම સિદ્ધාන්තය. සරලවම කිව්වොත් තාප ප්‍රසාරණය කියන්නේ යම්කිසි වස්තුවක් රත් කරනකොට ඒකේ ප්‍රමාණය, ඒ කියන්නේ දිග, පළල, උස්ස, වර්ගඵලය හරි පරිමාව හරි වැඩි වෙන එක. පුදුම දෙය තමයි මේක ඝන ද්‍රව්‍ය වලට විතරක් නෙවෙයි, ද්‍රව සහ වායු වලට පොදු දෙයක්. හිතන්නකෝ වස්තුවක තියෙන පරමාණුව හරියට පොඩි තැනක හිර වෙලා ඉන්න සෙනගක් වගේ කියලා. රත් කරනවා කියන්නේ හරියට සද්දට සින්දුවක් දාලා ඒ සෙනගව නටවනවා වගේ වැඩක්. ශක්තිය ලැබුණම මේ පරමාණු වලට නිකන් ඉන්න බෑ. ඒවා වේගයෙන් කම්පණය වෙන්න. ඒ කියන්නේ නටන්න පටන් ගන්නවා. එයම නටද්දී එයාලට වැඩි ඉඩක් ඕන වෙන නිසා එකිනෙකාගෙන් ඈත් වෙන්න බලනවා. අන්න ඒකයි වස්තුව ප්‍රසාරණය වෙන්නේ. දැන් අපි බලමු එක මානයකින්. ඒ කියන්නේ දිගින් විතරක් මේ ප්‍රසාරණය සිද්ධ වෙන විදිහ. අපි මේකට කියනවා රේඛීය ප්‍රසාරණය කියලා. මේ ස්ලයිඩ් එකේ තියෙන රූප සටහන දිහා බලන්න. වම් පැත්තේ θ1 කියන අඩු උෂ්ණත්වයේදී දණ්ඩේ දිග L1 කියලා තියෙනවා. හැබැයි දකුණු පැත්තේ ඒක රත් කරලා උෂ්ණත්වයේ θ2 දක්වා වැඩි කරාම දණ්ඩේ දිග L2 දක්වා වැඩි වෙලා තියෙන හැටි පේනව නේද? අන්න ඒක තමයි රේඛීය ප්‍රසාරණය කියන්නේ. ඉතින් මේ දිග වැඩිවීම ගණනය කරන්න සූත්‍රයක්ත් තියෙනවා. මෙතන ඩෙල්ටා L, ඒ කියන්නේ ඩෙල්ටා L කියන්නේ දිග වැඩි වුණු ප්‍රමාණයට. L1 කියන්නේ මුල් දිග, ඩෙල්ටා θ, ඒ කියන්නේ ඩෙල්ටා θ කියන්නේ උෂ්ණත්වය වෙනස. අර අමුතු අකුර ඇල්ෆා. ඒ කියන්නේ ඇල්ෆා කියන්නේ ඒ ද්‍රව්‍යයටම විශේෂ වුණු රහස් කේතයක් වගේ නියතයක්. අර ඇල්ෆා කියන අගයට අපි කියන්නේ රේඛීය ප්‍රසාරණ සංගුණකය කියලා. මේක හරියට එක එක ද්‍රව්‍යයට දෙන ප්‍රසාරණය වීමේ හැකියාව ගැන රේටින් එකක් වගේ. යකඩ වලට එක අගයකුත්, තම වලට තවත් අගයකුත් තියෙන්නේ. මේ අගය වැඩි වෙන්න ඒ ද්‍රව්‍ය රත් කරාම වැඩිපුර දික්ලෙනවා. අපි දැන් එක මානයකින් මාන දෙකට සහ තුනට යමු. ඒ කියන්නේ දිග විතරක් නෙවෙයි, වර්ගඵලය සහ පරිමාව ප්‍රසාරණය වෙන විදිය බලමු. මූල ධර්මය එකමයි. ස්ලයිඩ් එකේ වම් පැත්තේ තියෙන කොටු දෙක දිහා බලන්නකෝ. පොඩි කොටුව රත් වුනාම ඒකේ දිගයි පළලයි දෙකම වැඩි වෙලා ලොකු කොටුව හැදෙනවා. ඒ කියන්නේ වර්ගඵලය වැඩි වෙලා. දකුණු පැත්තේ තියෙන ඝන කේටරත් වෙන්නේ ඒකමයි. රත් වෙද්දී දිග, පළල, උස කියන තුනම වැඩි වෙලා මුළු පරිමාවම ලොකු වෙනවා. හැබැයි වැදගත්ම දේ තමයි මේ ප්‍රසාරණ සංගුණක අතර හරිම සරල සම්බන්ධයක් තියෙන එක. මතක තියාගන්නත් ලේසියි. වර්ගඵල ප්‍රසාරණ සංගුණකය, ඒ කියන්නේ බීටා රේඛීය එක වගේ දෙගුණයක් විතර වෙනවා. පරිමා ප්‍රසාරණ සංගුණකය ගැමා රේඛීය එක වගේ තුන්ගුණයක් විතර වෙනවා. හරි. දැන් අපි ඝන ද්‍රව්‍ය වලින් ද්‍රව වලට මාරු වෙමු. හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ද්‍රවයක් තියෙන්නේ නිකන් නෙවෙයිනේ, භාජනයකනේ. භාජනයක තියෙන ද්‍රවයක් රත් කරනකොට ද්‍රවය විතරක් නෙවෙයි ප්‍රසාරණය වෙන්නේ. ඒක දාලා තියෙන භාජනයත් රත් වෙලා ප්‍රසාරණය වෙනවා. එතකොට ඉතින් අපි ඇත්තටම දකින්නේ මොකක්ද? මේ ස්ලයිඩ් එකේ පෙන්වන පරීක්ෂණයේදී සිද්ධ වෙන දේ හරිම පුදුමයි. බලන්න. ද්‍රවය රත් කරන්න පටන් ගත්ත ගමන්ම වීදුරු නලයේ ද්‍රව මට්ටම උඩ යන්න වෙනුවට මොහොතකට පල්ලෙහාට බහිනවා. ඊට පස්සේ තමයි උඩට යන්න පටන් ගන්නෙ. ඇයි හැඹ වෙන්නේ? මොකද ද්‍රවය රත් වෙන්න කලින් භාජනය රත් වෙලා ප්‍රසාරණය වෙනවා. භාජනය ලොකු වුණාම ඇතුලේ තියෙන ද්‍රව මට්ටම පොඩ්ඩක් බහිනවා. ඉතින් මේ නිසා අපි ප්‍රසාරණය වර්ග දෙකකට කඩනවා. දෘශ්‍ය ප්‍රසාරණය සහ සත්‍ය ප්‍රසාරණය. දෘශ්‍ය ප්‍රසාරණය කියන්නේ අපේ ඇහැට පේන දේ. ඒ කියන්නේ ද්‍රව මට්ටම කොච්චර ඉහළ ගියාද කියන එක. හැබැයි සත්‍ය ප්‍රසාරණය කියන්නේ ද්‍රවය ඇත්තටම කොච්චර ප්‍රසාරණය වුණාද කියන එක. ඒක හොයාගන්න නම් අපි ඇහැට දකින ප්‍රසාරණයට අර භාජනයේ ලොපු වුණු ප්‍රමාණයත් එකතු කරන්න ඕන. හරි. දැන් අපි එන්නේ මේ කතාවේ උච්චතම අවස්ථාවට. අපි මෙච්චර වෙලා කතා කරපු නීති රීති වලට සම්පූර්ණයෙන්ම පිටින් යන. ඒ වගේම පෘථිවියේ ජීවයට අත්‍යවශ්‍යම දෙයක් ගැන දැන් කතා කරන්නේ.
ඒ තමයි ජලය පුදුමාකාර හැසිරීම. සාමාන්‍යයෙන් ඕනම දෙයක් රත් කරද්දී ප්‍රසාරණය වෙනවා, සිසිල් කරද්දී හැකිලෙනවා. නමුත් ජලය විශේෂයෙන්ම මිදෙන උෂ්ණත්වයට කිටුවා මේ නීතිය කඩනවා. මෙන්න මේ ප්‍රස්තාරයෙන් තමයි ජලයේ ඒ අමුතු හැසිරීම පැහැදිලි වෙන්නේ. හොඳට බලන්න ජලයේ ඝනත්වය, ඒ කියන්නේ ඒකේ බරම ගතිය උපරිම වෙන්නේ අංශක 4ේදී. සාමාන්‍ය වෙන්න ඕනේ බිඳුවේදීනේ. මේකේ තේරුම තමයි අංශක බිඳුවේ ඉඳන් 4ට රත් කරද්දී අනිත් හැමදේම වගේ ප්‍රසාරණය වෙනවා වෙනුවට ජලය හැකිලෙනවා. මේක භෞතික විද්‍යාවේ හරිම පුදුම සාගත දෙයක්. ඉතින් මේ පුදුම හැසිරීමේ ඇත්ත ප්‍රයෝජනය මොකද්ද? හිතන්න ශීත රටක වැවක් ගැන. වතුර මිදෙනකොට ඝනත්වයෙන් වැඩිම, ඒ කියන්නේ බරම ජලය, ඒ කියන්නේ අංශක 4 ජලය යටට යනවා. ඊට වඩා ඝනත්වය අඩු අයිස් උඩින් පාවෙනවා. මේ අයිස් තට්ටුව පරිවාරකයක් වගේ ක්‍රියා කරලා යට තියෙන ජලය මිදෙන එක වළක්වනවා. මේ නිසා තමයි අධික ශීත කාලයේදීත් මාළු වගේ ජලජ ජීවීන්ට වැව යට ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ. අපි ඉගෙන ගත්තා විවිධ ද්‍රව්‍යවලට විවිධ ප්‍රසාරණ සංගුණක, ඒ කියන්නේ ඇල්ෆා ආගයන් තියෙනවා කියලා. එහෙනම් හිතන්න එකක් වැඩිපුර ප්‍රසාරණය වෙන, අනික අඩුවෙන් ප්‍රසාරණය වෙන ලෝහ වර්ග දෙකක් එකට අලවලා තීරුවක් හදනවා. මේක රත් කරනවා වෙනුවට වේගෙන් සිසිල් කළොත් මොන වගේ දෙයක් වෙයිද? ඒ ගැන හිතලා බලන්න.